අශ්වමෙන් අපේ ජීවිත වෙනස් කරන මැජික් අකුරු 3ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ මැජික් අකුරු 3 කසුන්ගේ ජීවිතේ කොහොම වෙනස් කරයිද කියලා. අයියෝ අදත් ඉස්කෝලේ යන්න බැයි. ස්කූල් වෑන් එක එනකල් උඩ නිදා ගන්න ඕන. ඒ කොල්ලෝ මොකද මේ තාමත් මෙතන නිදාගෙන බලනවද දැන් වෙලාව කීයද කියලා. ඉස්කෝලේ යන්න ලෑස්තිලත් මේ කතාව කුඩුවෙම නිදි. තුම කම්මැලි කවන්නේ මේ මිනිස්සයාගේ තියෙන්නේ. අයියෝ තාත්තේ ස්කූල් වෑන් එක ඇවිල්ලා ෆෝන් එකක් ගැහුවට පස්සේ මම නැගිටින්නම්. අර සිරිල් මහත්තයා පුතා මේ සැරේ දීපා හොඳට ලකුණු අර. ඒ මිනිස්සයා ඔෆිස් ආවෙලා ඉඳලා කියවන්නේ ඒ ළමයාගේ කෙරුවා වගේ. කොච්චර කිව්වත් වැඩක් නැහැ ඉතින් මේ ළමයාට. කොච්චර කිව්වත් හැදෙන මිනිස්සෙක් නෙමෙයිනේ. මම යනවා. මට පරක්කු වෙනවා. ඉස්කෝලේ ගණනාගයක් දුන්න නේද හදන් ඉන්න කියලා. කමක් නැහැ. රමේෂ්ගේ පොත බලාගෙන හදා ගන්නවා. හැබැයි රමේෂ් ඊයේ පොත දුන්නේ ටිකක් අතිමදි කරලා. කොහෙද ඉතින් මටත් කියලා යාළුවෙක්වත් ඉන්න එකක් ඇයි? කාලය කවුරු වෙනුවෙන්වත් බලන් ඉන්නේ නැහැ. කාලය ගියොත් ගියාමයි. කාලය ඉස්සරහට යනවා මිසක පිටිපස්සට යන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. මේ වටිනා මොහොත, මේ වටිනා තප්පරය නිකම් නාස්ති කරගන්න එපා. මගේ දෙමව්පියෝ මං වෙනුවෙන් දවල් රෑ මහන්සි වෙලා ඒ සල්ලි වලින් මාව ඉස්කෝලේට යවුවේ හොඳට ඉගෙන ගන්න. ඒ වුණාට මං දැන් මේ දේ කරනවද? නැහැ. මං අද ඉඳන්වත් නාස්ති කරපු කාලෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි. ඔව් මං දැම්ම පටන් ගන්නවා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ කසුන්ගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. කසුන් හැම වැඩක්ම කලට වෙලාවට කරන්න පුරුදු වුණා. ඒ විතරක් නෙවෙයි හැම වැඩකදීම කසුන් ඉදිරියෙන්ම හිටියා. මොනවද රදීෂ? ඔව් කසුන්. මට මේ ගාන හදාගන්න බැරිවම හිටියේ. ඔයා දැන් කියා දුන්නානේ. මට දැන් හොඳට තේරෙනවා. බොහොම ස්තුතියි. ඕක මොකද්ද? සුළු දෙයක් නේ. මට අමතක වුණා. මම මේ පුස්තකාලයටත් එක්ක ආවේ. එහෙනම් මං යනවා. හරි හරි. කසුන් ටීචර් දැන් ඉස්කෝලේ ගුරුවරු කතා වෙන්නේ ඔය දරුවගෙන්. දැන් ඉස්සරට වඩා පාඩම් වැඩවලට ගොඩක් උනන්දු වෙලා කියලා. මේ පාර පන්තියේ පළවෙනියා වෙලාව නේද? ඔව් ටීචර්. ඉස්සර මං උඟක් කම්මැලි ළමයෙක් කියලා මාත් පිළිගන්නවා. ඒත් එක දවසක් මට මේ හිතුණා
මම මේ හිටියෝ මට මොනවද වෙන්නේ කියලා. ඉතින් මං හිතුවා පාඩම් වැඩ කරලා හොඳට ලකුණු ගන්න ඕන කියලා. ඉතින් මම මගේ හැම වෙලාවකම මගේ ගෙනීමේ වැඩ කටයුතු වෙනුවෙන් කැප කරා. ඒ නිසා ටිකෙන් ටික මගේ ජීවිතේ හොඳ අතට හැරෙන්න පටන් ගත්ත ටීචර්. ඔය දරුවා වගේ අනිත් දරුවොත් කොහොමම හිතලා ජීවිතේ වෙනස් කරගත්තා නම් කොච්චර ලස්සනද. කම්මැලියෙක් වෙලා හිටපු කසුන් තමාගේ ජීවිතය වෙනස් කරගත්තේ එන්නේ ඒ විදිහට තමයි. ඒකටත් හේතු උනේ මං අර ඔයාලට මුලින් කියපු මැජික් එක. ඒ තමයි කාලය. ඔයාලට පුළුවන් කාලෙන් උපරිම ප්‍රයෝජනය ගත්තොත් ඔයාලගේ ජීවිතත් කසුන්ගේ ජීවිතය වගේ වෙනස් කරගන්න. එතකොට ඔයාලගේ ජීවිතත් ගොඩාක් ලස්සන වෙයි.